එන්නකෝ අද මං හදන මල බලන්න මොකද්ද කියලා. මෙන්න මේ මල තමයි මේ තියෙන්නේ. මේ හාට් මල. මෙන්න මේ මල. මේ මල තමයි අද අපි හදන්නේ. මේකේ මැදට මෙන්න මේ පපුරු වෙන්නේ. මෙන්න මේ විදිහට. මේ ලස්සන මල තමයි අද හදන්නේ. බලමු කොහොමද කියලා. ඉස්සලාම අපි සෙන්ටිමීටර් 9ක් 9 කියලා මේ පටිය සෙන්ටිමීටර් කැලේ රිබන් එක අරගෙන මේ විදියට නමන්න තියෙන්නේ. මෙන්න මේ විදියට නමා ගන්න. මෙන්න මේ ආකාරයේ උලක් විදියට මෙන්න මේ විදියට නමන්න තියෙන්නේ. මෙන්න මේ දෙපැත්ත හොඳින් අතින් තද කරගන්න ඕනේ. මේ ආකාරයට. ඊපස්සේ මේ අයින මේ මැදට තියලා නමා ගන්න තියෙන්නේ. මේ පැත්තේ අයිනත් මැදට ගන්න තියෙන්නේ මෙන්න මේ විදියට. මේ පැත්ත නමාගෙන ඉමු අපි. මෙන්න මේ විදියට. නමලා පිටිපස්සට නමන්න තියෙන ආයෙත්. මේ පැත්තත් මේ විදියටම නමන්න තියෙනවා. නමලා පිටිපස්සට නමා ගන්න. මෙන්න මේ විදියට තමයි ආට් එකක් හැදෙන්නේ. මෙන්න මෙහෙම. ඊපස්සේ අපි මේ වැඩි හරිය කපා ගන්න. පිටිපස්ස හරවලා නැවතත් මේ වැඩි කොටස් කපා ගන්න. මේ විදියට. කපලා ඒ ටික පුච්ච ගන්න ඕනේ. එතන මේ පැත්තට අලවන්න ඕනේ. මෙහෙම අලව ගන්න ඕනේ පුච්චලා. මේ විදියට. මෙන්න මේ විදියට තමයි හાર્ට් එක හැදෙන්නේ. මෙන්න මේ ආකාරයට. මම තියන්නේ මේ විදියට හදපු හાર્ට්. අපි දැන් මල හදලා බලමු. මේ ටික දාලා. මේ යටින්ම මේ හරියෙන්ම මහ ගන්න තියෙන්නේ. මේ විදියට. එකෙන් එක දා ගන්න ඕනේ. මේ විදියට. මේ ටික ඔක්කොම අල්ලලා අපි මෙතනින් ගැටයක් දාගන්න. ලඟ වෙන්න. මේ විදියට.
මෙතනින් කපා ගමු. මේ විදිහට තමයි මල තියෙන්නේ. එක පෙත්තක් උඩට එක පෙත්තක් යටි. මතින් හදාගන්න. මෙන්න මේ පබුල මැදට තියලා අලවමු අපි ගම් ගාලා. කොහොමද කියලා බලමු. මේ විදිහට තමයි නිම කරගන්නේ. මෙන්න මේ මල් දෙක හાર્ට් මල් දෙක. ඊට පස්සේ ඔන්න මේකට ගම් ගාලා අපි කට්ටක් අලව ගන්න පුළුවන්. මේ ආකාරයට. විදිහට. ඔච්චරයි. මේ විදිහට තමයි දෙන්නේ. නැවතත් අපි තවත් මලකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.